අද කවුද මේ හම්බුනේ නිකන් අපි දැක්ක විදියට දැන් ඉන්දියන් කවුරු කමන්නේ කවුද මේ? පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සම්මේලනයේ කොමන්වෙල්ත් යූත් කවුන්සිල් එකේ උපසභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා අපේ පක්ෂයේ කාර්යාලයට ඇවිල්ලා අපි එක සාකච්ඡා කරා. ඉතින් විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ සමුළුව අපි ලංකාවේ පැවැත්වුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලේ 2013. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුවත් ලංකාවේ පැවැත්වුවා. ඉතින් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් විදියට ක්‍රියාශීලී සමාජිකයෙක් වගේම ක්‍රියාකාරී සමාජිකයෙක් විදියට අපි ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන රටක් විදිහට ජාත්‍යන්තර පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන් වගේම තරුණයන් අතර ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන පවත්වාගෙන තියෙනවා. මම අපේ පක්ෂය තුලත් මේ ප්‍රතිපත්ති අපි අනුගමනය කරනවා. මේ කරන් හදන වට කළා ගහන්නද? කාටද? කාටද කියලා දන්නවද? ඉතින් ආණ්ඩුවට වෙන්නේ අර අන්තිමට ඌ මට ගැහුවා මට ඌ ගැහුවා කියන එක තමයි. මොකද ආණ්ඩුවට ගහගන්නේ ආණ්ඩුවමයි. අපි නෙවෙයි. අපි පැහැදිලිවම ආණ්ඩුව වෙච්ච පොරොන්දු ටික මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙනකොට ආණ්ඩුවට තරහ යනවා. මොකද තමන් බුරු පොරොන්දු දීලා කරන්න බැරි ඒවා කියලා. ඇයි මේවා කරන්නේ නැත්තේ? ඇයි මේවා කරන්න බැරි කියලා ප්‍රශ්න අහනකොට ආණ්ඩුවට තරහ යනවා. ඉතින් අපි ආණ්ඩුවට ගහන්න දෙයක් නැහැ. ආණ්ඩුවට අන්තිමට කියන්නේ ඌ මට ගැහුවා මට ඌ ගැහුවා කියලා තමයි. මේ කොහොමද මේ 21 වැඩේට සූදානම්ද දැන්? පක්ෂයක් විදිහට අපේ පක්ෂයේ හොඳ සූදානමක් තියෙනවා. ඒ වගේම තමයි අනිකුත් සහෝදර පක්ෂත් 21 සාර්ථක කරගන්න විශාල කැපවීමක් කරනවා. ඉතින් අපිට විශ්වාසයි මේ ආණ්ඩුව නිසා අසාධාරණයට ලක් වෙච්ච පිරිස මේ ආණ්ඩුවේ බොරුවට විරුද්ධව මර්ධනයට විරුද්ධව ආණ්ඩුව ජනතාවට ලබා දීපු බොරු පොරොන්දු වලට විරුද්ධව වගේම ගොවියා දීවරයා කම්කරුවා ආරක්ෂා කරගන්න ලුණු ගොවියා අල ගොවියා අර්ථාපල් ගොවියා ආරක්ෂා කරගන්න වෙරදරන මහන්සි වෙන සියලු දෙනා 21 වෙනිදා නුගේකොට එනවා. ඔතන සජිබ ගැන කතා කරන්නේ නැහැ. මොකද දැන් සෙටල් වෙලාද තියෙන්නේ නිකන් විදසකයක්ද මන් දන්නේ නැහැ තේරෙන්නේ නැහැ. කරේ තියාගෙන යන්නේ ශ්‍රී ලංකා පොදු ජනමරුගුණේ වැඩක් කියලා මේක. අපි කරේ තියාගෙන යන්න ඕනේ ජනතාවගේ වැඩේ. පක්ෂවල එක් පක්ෂවල අරමුණු නෙවෙයි. ඉතින් 21 වෙනිදාට අපි ජනතාවගේ වැඩේ අපේ කර්මත අරගෙන අපි යනවා. ඉතින් ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම එක් පක්ෂ අභ්‍යන්තර වශයෙන් පක්ෂ ප්‍රතිපත්ති මේ තීන්දුව తీරන ගන්නවා. ඉතින් අපි ඒවට ගරු කරන්න ඕනේ. මේ කොහොමද බස් ගණන් එනවද? පත් පැකට් එකක් දෙනවද? බෝතල් සමාන වතුර බෝතල් දෙනවද? මේ කොහොමද ඒ දෙනවා කියලා ගොඩක් අය කියනවා දැන් එහෙම දීලා තමයි කට්ටිය ගෙන්න ගන්න වෙන්නේ කියලා. එහෙම දීලා ගෙනාපු අය කියනවා. මොකද අපිට චෝදනා කරපු අයගේ මැයි දිනේම අපි දැක්කනේ. ගෝල් ෆේස් එකේ එහෙම. ඉතින් අපි ඒවා දැක්කා. හැබැයි ඉතින් මේ කාරණේදී ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් කෝච්චි වල බස් වල වාහන වල බයිසිකල් වල පයින් මේ රැස්වීමට සම්බන්ධ වෙනවා. සුම්බුන්ද එන්නේ තෙන්ද? සුම්බුන් සහ පාපිසිකැලි සියලු දෙනාම පාර්ලිමේන්තුවේ සහ ප්‍රාදේශ සභාවේ මාලිමාව නියෝජනය කරමින් ගිහිලා ඉන්නවා. ඉතින් මං හිතන්නේ අය මෙතනට එයි කියලා. ඔබතුමාලා මේ බ්‍රෑන්ඩ් එකක් කියලා දාන්නේ සුම්බුන් කට්ටිය කියලා තමයි මේ. ඔව් මොකද ජනාධිපතිතුමාම සුම්බුන් පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් පාපිසිකැලි පාර්ලිමේන්තුව ඇවිල්ලා කියලා කිව්වා. ඉතින් එතුමන්ලම දාගත්තු බ්‍රෑන්ඩ් එකක්. වැරදි වෙලාවකට හරි වැරදියට හරි ඔබතුමාලාට සෙනග පෙන්න ගන්න බැරුණා මොකද කරන්නේ? සෙනග පෙන්වනවද නැද්ද කියන කාරණේ 21 වෙනිදාට බලමු. ජනතාව සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණේ. හැබැයි ආණ්ඩුව මේ පණිවිඩය කියවගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ පණිවිඩය තමයි ආණ්ඩුවේ බොරුවට මර්ධනයට සහ ආණ්ඩුවේ රැවටීමට ජනතාව සූදානම් නැහැ. ආණ්ඩුව වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. ඒ සඳහා මතක් කර දීමක් කරන්න අපි ඉන්නවා. ඊට පස්සේ කෙන්දිරි ගන්න එපා. අය සහ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් මොකද මේ තත්ත්වයට කොහොමද? ඒ දෙකම එක වගේ. පැය 4මාරක් අයවැය කියුවා අන්තිමට බලනකොට ගිය අවුරුද්ද අයවැයනොත් 50ක් කරලා නැහැ. ගතියුතු දෙයක්වත් නැහැ. ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව. බංකුවේ තියන ලෙක්චර් දෙනවා කිව්වා ගතියුතු දෙයක් නැහැ. ඒ කියන්නේ මේ මොකද මේ ගන්න අත්තරනද වැඩේ නැත්තම් මේ කියන මොකක්ද වෙලා තියෙන්නේ? 159 එක්කෙනෙක් හම්බුනොත් ওই ප්‍රශ්නේ අහලා උත්තරයක් දැනගන්න පුළුවන් නම් හොඳයි. මොකද ආණ්ඩුව දන්නෙත් නැහැ ආණ්ඩුව යන ගමන මොකද්ද කියලා. ඒ හින්දා තමයි ආණ්ඩුව අද එදා තමන් කියපු ඒවට වඩා හාත්පසින් වෙනස් කාරණා අද කියන්නේ. ඉතින් ආණ්ඩුවට තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවත් තමන්ගේ ආණ්ඩුව මැතිවරණ කාලේදී පොරොන්දුවත් මතක නැත්තම් ඉතින් එවැනි ආණ්ඩුවක් අයවැයේ මොනවා ඉදිරිපත් කරත් අවසාන ප්‍රතිඵලය ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැති එක. V8 පැදපු නාමල්ට ලැම්බෝගිනි පැදපු නාමල්ට පොඩි කැබ් එකක් හම්බ වෙනකොට මොනවාගේ හැඟීමක් තියෙන්නේ? හරි සතුටුයි. කාලෙකින් පැද්දේ නැහනේ. ඉතින් ඒ හින්දා V8 පැදපු නාමල්ගේ ලැම්බෝගිනිය පැදපු නාමල්ගේ අතර ලොකු වෙනසක් නැහැ. කැබ් එක පදින නාමල්ගෙත් වෙනසක් නැහැ. බස් එකේ යන නාමල්ගේ වෙනසක් නැහැ. නාමල් රාජපක්ෂම තමයි. හැබැයි ඉතින් බස් එකේ ආපු කෙහෙල් කන පිටිපස්සේ දාගෙන ආපු මලගෙදරින් 5000 ගත්තු මගුල් ගෙදරින් සල්ලි ගත්තු අය V8 එකේ කැබ් එකේ යනකොට තමන්ගේ පාක්ෂිකයට මොනව හැංගෙයිද කියන ප්‍රශ්නයක් මටත් තියෙනවා. ඇත්තටම මේ
වාසී නේද පොඩ්ඩක් සල්ලි කරගන්න පුළුවන් නේ. නාමල් රාජපක්ෂට පර්මිට් එකක් හම්බ වෙනවද නැද්ද කියන කාරණේ නෙවෙයි වැදගත් වෙන්නේ. මහ ජනතාවගේ මුදල් කෙතරම් වියදම් කරනවද කියන කාරණය වැදගත් වෙන්නේ. ඉතින් ආණ්ඩුවට කැබ් 1700 ගාණක් ගන්නෙ මොන පදනම මතද? මොන විගණන වාර්තාවකද සඳහන් වෙන්නේ අපේ ආණ්ඩුවට කැබ් 1500ක් මදි කියලා 1700ක් මදි අවශ්‍යයි කියලා. ඒ වගේම මේ රාජ්‍ය ආයතන සියල්ලම කාර්යයෙන් ඉෂ්ට කරන්න අවශ්‍ය වෙන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ කැබ්මද? එහෙම නැත්නම් අර ගෝල් ෆේස් එකේ පෝලිං කරලා අලුත් පෙඩියා කරපු වාහන පාවිච්චි කරන්න බැරිද? එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ දැන් කලින් කිව්වනේ ඇමතිවරු V8 පදිනවා වාහන විශාල ප්‍රමාණයක් අවභාවිත වෙනවා. ඒ වාහන නැද්ද? ඒ වාහන වලට මොකද්ද උනේ? ඒව විකුණපු සල්ලි වලට මොකද්ද කෙරුවේ? ඒ ප්‍රශ්නේ තමයි උත්තරයක් හොයන්න ඕනේ. ඇයි මේ කැබ්ම ගන්නෙ? දැන් ලෝකේම එක පැත්තකින් පුනර්ජනනීය විදුලියට පරිවර්තනය වෙනවා. ඇයි ආණ්ඩුවට ඊතරම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න බැරි? පරිසර හිතකාමී මේන්ටේන් කරන්න ලේසි. අද ලෝකෙ මෙතනට පරිවර්තනය වෙන්නේ. ආණ්ඩුව මිනිසුන්ට කියනවා නම් ඉලෙක්ට්‍රික් වාහන ගන්න කියලා ඒ ආණ්ඩුවට ආදර්ශයක් දෙන්න බැරි. එහෙම නැතුව ඩීසල් කැබ්ම හොයන්නේ ඇයි? ඉතින් මේ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඉතින් ආණ්ඩුවට ඕන නම් වාහන ගන්න ලේසියෙන්ම මිත්‍රශීලී රටකින් ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න තිබ්බා. බදු මුදල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඉතින් ක්‍රෙඩිට් ලයින් එකක් ගන්නවා වගේම ආණ්ඩුවට පැහැදිලිවම ඉලෙක්ට්‍රික් වාහන වලට නැත්නම් විදුලියෙන් යන වාහන වලට ඉලෙක්ට්‍රික් වාහන වලට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක හොඳ පූර්වාදර්ශයක්. හොඳ පූර්වාදර්ශයක් රටේ ජනතාවට ආණ්ඩුව ලබා දෙන. ඉතින් ඒ කාරණා එක්ක ආණ්ඩුවට ඒ කටයුත්ත ඉෂ්ට කරන්න පුළුවන්. ඉතින් සමහර විට අර පුරුද්දකට කැබ් එකේ පිටිකේ කෙහෙල් අවරියක් දාන් එනවනේ කෙහෙල් කෙනා. ඒ පුරුද්දටම කැබ් 1700ක් ගෙනවද කියන්නේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද දැන් ඔබතුමා නම් V8 එකේ නැගගම නෝනයි ළමයි නැගගම ඉඳ නැති වෙනවා මම හිතන සීට් 4යිද කොහෙද V8 එකේ මම දන්නේ නැහැ මට ඒ ෆීලිං එක නෑ මම පැතුනේ නැති හින්දා බයික් එකේ මේ නින්ද මම එක යන්න කොහොමද සීට් එක පිරෙනවනේ සාමාන්‍යයෙන් කැබ් එකේ සීට් 4ද තියෙන්නේ සීට් 4 කෙසේ වෙතත් කෙහෙල් කනක් දාගෙන ඉඳ තියෙනවා ඉතින් දැන් සියලුම රජ නිලධාරීන්ට පුළුවන් ගම්වලට ගියාම කෙහෙල් කනක් දාගෙන එන්න 159 දෙනාට පුළුවන් කෙහෙල් කෑන් 159ක් දාගෙන කොළඹට එන්න බලවත් කාර්යාලයට එන්න. හැබැයි ඉතින් මම ආණ්ඩුවයට කියන්නේ කරුණාකරලා කැබ් එකේ ගියත් V8 එකේ ගියත් බස් එකේ ගියත් සයිකලේ ගියත් දීපු පොරොන්දු ටික ඉටු කරන්න. මොකද දීපු පොරොන්දු ඉටු කරන්නේ නැතුව ඔබ යන වාහන වෙනස් කරා කියලා මේ ආණ්ඩුවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. V8 එකේ යන අයට අපි වෛර කරන්නෙත් නැහැ, ඉරිසියා කරන්නෙත් නැහැ. කැබ් එකේ යන අයට අපි වෛර කරන්නේ ඉරිසියා කරන්නෙත් නැහැ. බස් එකේ යන මිනිස්සුන්ට අපි වෛර කරන්නේ ඉරිසියා කරන්නෙත් නැහැ. අපි පැහැදිලිවම අපේ ඉලක්කය තමයි මේ රටේ ජනතාවට තමන්ගේ ආදායමට සරිලන ආකාරයට හොඳ වාහනයක් ගන්න පුළුවන් පසුබිමක් ආර්ථිකයක් හදන්න ඕනේ. එහෙම කියලා ජනාධිපතිතුරු දෙන්නෙක් ආවා. එක්කෙනෙක් ආවා පුංචි කාර් එකක් අරන් දෙන්නම් කියලා. නන්නත්තරම කළා දැම්ම කාර් ගන්නම් බැරි කරා. අනිත් එක්කෙනාව විත්ස්කාරක ලක්ෂ 12ට දෙන්නම් කියලා. දැන් අන්තිමට ආණ්ඩුවයට කැබ් 1700ක් ජනතා බදු මුදලෙන් අරන් දෙන ගානට වැටලා තියෙනවා. අපි අවුරුදු ගානක් දැක්කන ඔබතුමාලා පම්පෝරේ ගහනවා මේ අර කොහෙද ගෝල් ෆේස් එකේද කොහෙද මීටින් එකක් දීලා කොට්ටු ඇඳලා මොකද කළා. මේ ගමන රැලියට මාධ්‍ය ආයතන වලට ඩ්‍රෝන් දාන්නේම අවසර තියෙනවද කොහොමද තත්ත්වය? ඒ සියලු අවසර ලබා දෙන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසියෙන්. JVP පොලිසිය නෙවෙයි. මොකද අද පොලිස්පතිවරයා JVP එකේ පොලිස්පතිවරයානේ. ඉතින් JVP එකේ පොලිස්පතිවරයා ඒකට අවසර ලබා දෙයිද කියන මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මාධ්‍යවේදීන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ප්‍රශ්න ඇසීම පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා. හැබැයි මට එකක් වගකීමකින් කියන්න පුළුවන්. අපි ඔබෙන් පාන්ද කියලා නම් අහන්නේ නැහැ. කොහොමද මේ පොල් ගෙඩිය මැන්නා? ඔබතුමාලා වැරදි පූර්වාදාස රටවල දුන්නනේ. ලූණු මයින් එක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මට දැනෙන විදියට මේ ආණ්ඩුව අසීමිත මර්ධනයක් රාජ්‍ය සේවකයන්ට විරුද්ධව කරගෙන යනවා. ඒ මර්ධනය ඇතුලේ රාජ්‍ය සේවකයා තීන්දුව తీරන ගන්න බය වෙලා ඉන්නවා. ආණ්ඩුව ලූණු වල මිලදී ගන්න කිව්වම රාජ්‍ය සේවකයා තමන් ඒක මිලදී ගන්න මිල සම්බන්ධයෙන් යම් නිර්ණායකයක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ නිර්ණායකය තමයි ලූණු ගෙඩියේ වර්ගඵලය මයින් එක. ඒතකොට නිලධාරියට අවුරුදු 10කට 5කට පස්සේ හිරේ යන්න නැතුව ඉන්න පුළුවන් කියලා උන් හිතන්නේ නැති. මොකද එහෙම නැත්තම් මෙච්චර රටේ අඩුවට ලුණු තියෙද්දි අයි මේ ලුණු වැඩි මිලකට ගත්තේ කියලා යම් කිසි කෙනෙක් පැමිණිල්ලක් දැම්මොත් මේ අද තියෙන තත්ත්වය හැටියට ඒ නිලධාරිය අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් ඒ හින්දා ඒ උපදේශ දීපු නිලධාරියට මම චෝදනා කරන්නේ නැහැ. ඉතින් මේ උපදේශ දීපු නිලධාරිය අවංකව නිලධාරියන්ගේ ආරක්ෂාව පිණිස යම් නිර්ණායකයක් හදලා තියෙනවා. හැබැයි ඒකෙන් අසරණ වෙන්නේ අහිංසක ගොවියා. ඉතින් ඒ හින්දා ආණ්ඩුව කරුණා කරලා ප්‍රායෝගික වෙන්න ඔබේ මර්ධනය ඔබේ මහාන්තත්තකම ඔබේ ඔය ඔබේ තියෙන මානසිකත්වය මේ රටේ රාජ්‍ය සේවය විනාශ කරන්න පාවිච්චි කරන්න එපා.